මේ 10 ඩියට නවත්තලා ඔබට අපි එංගලන්තයෙන් ගෙන ආපු ත්‍රිපිටක පුස්තක මහාවංශය දීපවංශය කඩින් පොත් ශබ්ද නීති ප්‍රකරණය මේ වගේ බොහෝ දෙයක් තියෙනවා අපි ගාව. ඒ ඔක්කොම මේ ලංකාවේ පන්සල් වල ওই පුස්තකාල වල කොහෙවත් නැහැ. ඒවා එංගලන්තේ තියෙන්නේ එංගලන්තේ පුස්තකාල වල ගෙනහිලා තැන්පත් කරපුවා අපි බොහොම අමාරුවෙන් ගෙනහලා තියෙනවා. ඒ සියලු දේ ඔබට බලා ගන්න අපි 10 මාර්ටින් ඉඳන් දවල් 1ට පොඩි හාමුදුරුවෝගේ දේශනාව තියෙනවා. එතෙක් වෙලා ඔබට ඔය අලුත් අයට විශේෂයෙන්ම පරණය බලලා තියෙනවා. අලුත් අයට පරණය බැලුවට කමක් නැහැ. අලුත් අයත් බලලා හොඳට තේරුම් ගන්න මේවා එදා අපේ හෙළ සිංහල හාමුදුරුවෝ සිංහල පංහිඳෙන් සිංහල තල්පත් වල සිංහල අකුරෙන් ලියපු දහම් පෙළ දහම් එක පේලියට ලියලා තියෙනවා. කොහෙවත් බලන්න වචන කඩලා නැහැ. වචන කැඩුවොත් වැරදිනවා. වචන කැඩුවොත් වැරදිනවා. දැන් වචනයක් තියෙනවා. බෙනේක නායක. ඕක කඩන්න පුළුවන් බෙනේ කණේ කියලා. බෙනේක නායක කියලා. දැන් තව අර ඉස්සර රජ කෙනෙක් නියෝගයක් දුන්නලු මරන්න එපා නිදහස් කරන්න. දැන් ඕක මරන්න එපා නිදහස් කරන්න කියලාත් කඩන්න පුළුවන්. එහෙම නැත්නම් මරන්න එපා නිදහස් කරන්න කියලාත් කඩන්න. ওই විදිහට වචන කැඩීමෙන් තව හුඟක් තියෙනවා. නොඑක ආකාරයට එක වචනේ කඩන්න පුළුවන්. මේක ධර්මඥානයක්, ධර්මාවබෝධයක්, නිරුක්ති ශක්තියක්, ධර්ම ශක්තියක් තියෙන කෙනෙකුට විතරයි මේ බුද්ධ දේශනාව කියබලා තේරුම් අරගෙන දහමට සරිකොට දේශනා කරන්න පුළුවන්. නැති කෙනෙකුට මේ සිංහල භාෂාව මේ මහාචාර්යවරයා වුණත් විශ්වවිද්‍යාලයක එයා දන්නේ සිංහල. එයා සිංහල භාෂාව කඩලා කියන්නේ. නමුත් මාගධී භාෂාව දැන් ඔය පාලි විශ්වවිද්‍යාලේ පාලි ඉගෙන ගත්තට පාලි මේ කියන එක මේ විෂයක් නෙමෙයි. භාෂාවක් නෙමෙයි. කොහෙවත් පාලි කියලා භාෂාවල් ලෝකෙ තිබුණේ නැහැ. කවුරුවත් පාවිච්චි කළේ නැහැ. මේක මගධී භාෂාව. නමුත් එක පෙළට ලිව්ව නිසා මේ පෙළ දහම පෙළ පාලි වුණා. ඒකයි කරගත්තේ පස්සේ. ඔය පාලි කියලා භාෂාව බුදුහාමුදුරන් කාලේ අර අතීත සාහිත්‍ය කොහෙවත් නැහැ. පොළොන්නරුවේගෙන් පස්සේ තමයි ඔය පාලි කියලා භාෂාවක් ඇහිලා තියෙන්නේ. එහෙම එකක් තිබුණ නැහැ බුදුහාමුදුරන් කාලේ. පාලි කියලා භාෂාවම ලෝකේ කොහෙවත් කවුරුවත් දවසක් කතා කරන්නේ නැහැ. දැන් අදත් පාලි භාෂාවෙන් කතා කරන්න බෑ. පාලි භාෂා මහාචාර්යවරුන්. හැබැයි ඔය විශ්වවිද්‍යාලයක පාලි භාෂා මහාචාර්ය කෙනෙක් වුණොත් කතිකාචාර්යවරුන් වුණොත් උගන්වන මිනිහෙක් වුණ ඒ මිනිහට නම් සම්මක්කල්පයකට නිවන් දකින්න බෑ. ඔව්. කිසිම දවසක නිවන් දකින්න බෑ. පාලි භාෂාවෙන් ඉගෙන උපාධියක් කරොත් ඉගෙන ගත්තොත් ඒක මෙන්න පැත්තකටම යනවා අනිවාර්යයෙන්. හොඳයි.